වෙනවා කියලා නියත විවරණයක් දෙනවා. ඉතින් ඒ අවස්ථාව තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟ උදින් කොටසේ අපි නිර්මාණය කරලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබලා මේ බොහොම පොඩි වයසේදී ආනාපාන සති භාවනාව වඩනවා. ඉතින් මේ අවස්ථාවත් ඒ වගේම තමයි ඒකට මතයක් තිබුණා ශරීරයට අධික ලෙස සැපදීම තුළින් විමුක්තිය ලබන්න පුළුවන් කියලා. උන්වහන්සේගේ එකම අදිස්ථානය මොකද්ද? සියලු ලෝක සත්‍යයම සසර දුකින් එතර කරන්න ඒ විමුක්තිය හොයන්න. ඒ අධික ලෙස සැප දෙන කාර්යය තමයි මේ උයන් කිරේ නරඹන්න යනකොට සතර පෙර නිමිති දකින්නේ. ඒ සතර පෙර නිමිති දකින අවස්ථාව එදා ඇසළ පොයේ දවසේ ලස්සන නර්තනයක් බලලා සංගීතයක් බලලා හරි සතුටටපත් වෙලා හිටියේ. නමුත් රෑ වෙනකොට දැක්කයි නාට්‍යිකාංගනාව තන තන වැටිලා නිදාගෙන ඉන්නවා. දැකලා බොහොම කලකිරීමටපත් වුණා. එදා හිතාගත්තා මේ ශරීරයට අධික ලෙස සැප දීම තුළ විමුක්තිය නැහැ කියලා. ස්ථිර වශයෙන් හිතාගෙන ඒ විමුක්තිය හොයන ක්‍රමය වෙනස් කරා. අධික ලෙස සැප දීම තුළ නැත්තම් අධික ලෙස දුක දීම තුළ අනිත්‍යන්තය ඒක තමයි තියෙන්නේ කියලා එදා රෑ පිටත් වෙන ඇසළ පොයේ දවසේ චන්න ඇමතිත් එක්කන් ඒ පිටත් වෙලා ගිහින් අපි ඊළඟ කොටසේ නිර්මාණය කරලා තියෙනවා. මේ සියලු ආභරණ ගලවලා චන්න ඇමතියාට බාර දෙනවා. බාර දෙලේ කෙස්ටටිය කපන අවස්ථාව අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි වේදයේ ඉහළටම ගිහිලා ඉතින් වේදයේ කෙලතැමෙනි ආලාර කාලාර තවුසංගේ ඒ දහම වඩන අයුරු මේ භාවනාව ප්‍රගුණ කරන අයුරු අපි නිර්මාණය කරලා තියෙනවා. මේ පොතේ සඳහන් වෙනවා දින 7යි. දින 7ක් ඇතුළත ඒ දන්න දහම සේම ප්‍රගුණ කරනවා. උන්වහන්සේ ප්‍රගුණ කරලා අහනවා කොහොම ඉතින් එහාට මොනවද කරන්න ඕන කොහොමද යන්නේ කවුද ඉන්නේ කියලා. කිසිම කෙනෙක් ඒ වෙනකොට නැහැ. එතනින් එහාට ගියපු. ඊට පස්සේ උන්වහන්සේට සිද්ධ වෙනවා මේ මාර්ගය තනියම හොයන්න. එතකොට වේදයේ තියෙන දේ තමයි ශරීරයට අධික ලෙස දුක දීම තුළ විමුක්තිය තියෙනවා. උන්වහන්සේ ක්‍රමයෙන් අධික ලෙස දුක දෙන්න පටන් ගන්නවා. ආහාර වර්ජනය කරනවා. ක්‍රමයෙන් වර්ජනය කරන්න ගිහිල්ලා මේ ශරීරයට අතට වැටෙන දෙයක් පමණක් ආහාර කරගෙන මේ අවසාන කාලේ වලට 6 අවුරුද්දක් වෙනකොට අවසාන කාලේ දෙවිවරු අද බුදු වෙයි හෙට බුදු වෙයි කියලා බලාගෙන ඉන්නවා. දෙවිවරු පව ඇවිල්ලා. නමුත් දෙවිවරුන්ටත් අවසානමත කාලේ හිතා ගන්න බැරි වුණා මේ ශරීරය තුළ කුෂ්ම ධාතුව වැඩ කරනවා කියලා. වෙලාවකදී සුද්ධෝදන රජතුමාට රෙස්වලාන කියලා දෙවිවරු කියලා තිබ්බා. ආවල් තන සිද්ධාර්ථ තාපසතුමා මැරිලා ඉන්නේ. දැන් ගෙනල්ලා ආදාන කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ දෙවිවරුන්ටත් හොයන්න බැරි වුණා කුෂ්ම ධාතුව වැඩ කරනවා කියලා. එච්චර දුකක් දුන්නා. නමුත් උන්වහන්සේ දැනගත්තා මිනිස්සුන්ට දෙන්න පුළුවන් උපරිම දුක මම දීලා ඉවරයි. මේ දුක දීම තුළ විමුක්තිය නැහැ කියලා උන්වහන්සේ මේ අත්කිල මතානෝ යෝගී අතාරියා. අතහැරලා දාලා ගිහිල්ලා සසර කරපු ඒ මහා පාරමිතා ශක්තියෙන් උන්වහන්සේ දා ජයශ්‍රීමා බෝධි මූලයේදී මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව අනුගමනය කරලා උත්තරීතර වූ බුද්ධ රාජ්‍යයටපත් වුණා. ඒ රාජ්‍යපත් වෙලා උන්වහන්සේ දේශනා කරනවා යමෙක් මේ විමුක්තිය හොයන්න යනවා නම් මෙන්න මේ අන්ත දෙකේ යන්න එපා. අධික ලෙස සැපදීම තුලත් අධික ලෙස දුක දීම තුලත් මනුස්සයෝ යන්න පුළුවන් උපරිම දුර මම ගියා. ඒ තුල විමුක්තිය නැහැ කියලා. මොකද මේ පහන් කුරු අපි මේ විදිහට නිර්මාණය කරලා තියෙන මේ තේරම කැරකෙන විදිහට නිර්මාණය කරලා උන්වහන්සේ වැඩ ඉන්න ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වැඩ ඉන්න කොටස අපි කැරකෙන්නේ නැති විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි මේවා මේ ඉපදිපිලි මෙරි යන කෙලස් චක්‍රයට අහු වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ කොටස් කැරකෙන විදිහට නිර්මාණය කරලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කොටස කෙලස් වලින් තොර නිසා අපි කැරකෙන්නේ නැති විදිහට නිර්මාණය කරලා මේ පහන් කුරු නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පහන් කුරු අලංකරණය සඳහා ඊටෙන කොටසක් අපිටම ආවේනික වූ සිංහල කලාසාරපතිය දාගෙන මේ පහන් කුරු අලංකරණය සඳහා නිර්මාණය කරලා ඔබ ආමෝඩ ගෙනත් තියෙනවා. ඉතින් මේ පහන් කුරු නරඹන ඔබට ස්වභාවික ද්‍රව්‍ය සමහරක් දේවල් ඔබ නොදන්නා දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ ගැනත් හැඳින්වීමක් කරලා දෙන්නම්. ඒ තමයි මුළු කූඩුවම ස්වභාවික ද්‍රව්‍යම උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තමයි නාවපට්ටා. මේවා මේ මාතලේ ප්‍රදේශයේ යවෙන ශාක වර්ගයක්. මේ පොතු ගලවලා වතුරේ දාලා දින 30ක් විතර තියන්න ඕනේ. ගහේ පොත්ත ගලවලා වතුරේ දාලා දින 30ක් විතර තිබ්බහම මේ වගේ පට්ට 9ක් ගලවන්න පුළුවන්. නාවපට්ටා කියන්නේ පට්ට 9ක් ගන්න පුළුවන්. ඒවා තමයි මේ හැම කැටයකම එළියට ඇතුළට විනිවිද එළියන විදිහට ඇතුළ පැත්තෙන් අවලා තියෙන ටිෂු එහෙම නෙවෙයි. කණිකරම අපි නාවපට්ටා තමයි අලවලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිම සම්පූර්ණයෙන්ම අපි ශරීර කොටස් නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ නාවපට්ටා උපයෝගී කරගෙන. මේ තමයි නියඳ. මේවා මේ කළු ගල් ආශ්‍රිත කඳු වල හැදෙන්නේ තෙත් කලාප වල. එතකොට මේවා සූර්ලා මේ කෙඳි කොටස අරගෙන තියෙන්නේ. මේ කෙඳි කොටස අරගෙන තමයි මෙන්න මේ පරිවාර කූඩු වල චාමර නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ නියඳ කෙඳි උපයෝගී කරගෙන. ඒ වගේම තමයි මේ පිළිමොල කොණ්ඩ රවුල් නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ නියඳ කෙඳි උපයෝගී කරගෙන. මේ තමයි හවුදැල්ලා.
මේකට කොළ පුව කියලා කියනවා. මේ පුවක් මල ආවරණය වෙලා තියෙන කොටස. මේ කොටස උපයෝගී කරන තමයි මේ පිළිමවල ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ හවුඩල් එහෙම නැත්නම් කොළ පුව කියන කොටස උපයෝගී කරගෙන. මේ තමයි තලගොබ පුස්කොළ පොත් කේන්දර ඉස්සර මාගල් එහෙම වියන්න ගත්තා මේ තලගහේ ගොබේ කොටස අරගෙන ඒ කූරු වයින් කරලා තම්බලා පදම් කරලා අරන් තියෙන්නේ. මෙන්න මේ කැටයන් වල සම්පූර්ණ කැටයන් කපන්න අරන් තියෙන්නේ අපි තලගොබ. ඒ වගේම සතාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ චීවරය නිර්මාණය කරලා තියෙන්නේ අපි මෙන්න මේ තලගොබ උපයෝගී කරගෙන. උණගහේ හැම පුරුකමකම ඔබ දැකලා ඇති වැටිලා තියෙනවා කොටසක්. මේවා මේ දිලිසෙනවා. ඒ දිලිසෙන්නේ අරන් බැලුවොත් මේ දිලිසෙන්නේ ස්වභාවිකවම තියෙන විදිය. මේ කෘත්‍රිමව මේ පාටවත් කරන්න කෘත්‍රිම දේවල් යොදා ගන්න නැහැ. මේ දිලිසෙන්නේ ඒක එක පැත්තක් තියෙන විදියමයි. ඉතින් මේ උණපත් උපයෝගී කරගෙන තමයි මේ සියලුම ගස්වල පත්‍ර නිර්මාණය කරලා තියෙන. ඉතින් ඒ ඉස්කෝල වලට එහෙම නිර්මාණයක් කරනවා නම් ළමයිට ගොඩක් වටින දෙයක් අරගෙන හොඳට වතුරේ දාලා හොදන්න ඕන බූව යන්න අරගෙන හොඳ ලස්සන නිර්මාණ කරන්න පුළුවන් ඉස්කෝල ළමයිට. ඉතින් ඒ වගේ දේවල් මේ ඇවිල්ලා ඕන දෙයක් ආරම්භ බලන්න පුළුවන්. ඔය ඉස්කෝල ළමයිට ගොඩක් වටිනවා මේ නිර්මාණ කරන්න. ඒ වගේ තමයි මෙන්න මේ බූ මට්ටු. මේ පොල් ගස් වලින් ලබා ගන්න මේ පාන් කූඩුවේ ගස් වල කඳන් කොටස් නිර්මාණය කරන්න සම්පූර්ණ අපි අරන් තියෙන්නේ මේ බූ මට්ටු. ඒ විදිහට තමයි ඔන්න ඔය ස්වභාවික ද්‍රව්‍ය ටික උපයෝග කරන් තමයි මේ පහන් කූඩුව සම්පූර්ණයෙන්ම අපි නිර්මාණය කරලා ඔබ අමෝට ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙම කොසල් කලාපය තුළ ප්‍රථම ස්ථානය ලබාගත් පහන් කූඩුව තමයි ඔබ මේ නරඹන අපි හරි සතුටින් ඒක ඔබට මතක් කරනවා. ඒ වගේම මේ පහන්